හිතවත් සොයුරියනි ඊ타මත්ම යහපත් කාරණාවක් පිළිබඳව ඔබට මම මතක් කරන්නම්. ඒ තමයි අපේ හුඟක් අය අදිමැදි කරන අලසකමක් දක්වන ඒ වගේම අතිමහත් වූ කුසල් රැස් කර දෙන ක්‍රියාවක් පිළිබඳව. ඒ කුමක්ද? නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසුවා ඒ පිළිබඳව අබූ හුරයිරා රදියල්ලාහු අන්හු තුමා වාර්තා කරනවා. මුස්ලිම් ග්‍රන්ථයේ මෙම වාර්තාව සඳහන් වී තිබෙනවා. එනම් නබි නායකතුමා වරක් එතුමාගේ මිත්‍ර සහාබාවරුන් උදෙසා පවසනවා අලා අදුල්ලුකුම් අලා මා යම්හුල්ලාහු බිහිල් ඛතායා. අල්ලාහ් පව් සමාව ලබා දෙන්නා වූ ක්‍රියාවක් පිළිබඳව මා මතක් කරන්නද, මා මඟ පෙන්වන්නද? එවිට එතුමා නබි නායකතුමා තවත් එය විග්‍රහ කරන විට වයර්ෆඋ බිහි දරජාත්. එමගින් එම ක්‍රියාව කිරීම නිසා අපගේ තරාතිරම ගොඩාක් ඉහළ යන්නා වූ ක්‍රියාවක් පිළිබඳව. ඒ තමයි එවිට එතුමාගේ මිත්‍ර සහාබාවරුන් පැවසුවා قالوا බලා යා රසූලල්ලාහ් නබිතුමනි පවසන්න යන්න. එවිට නබි නායකතුමා පැවසුවා ඉස්බාගුල් වුලූኢ අලල් මකාරිහ. පිළිකුල් කරන අවස්ථාවන්හි වුලූ පරිපූර්ණයෙන් කිරීම. පිළිකුල් කරන අවස්ථාවන්හි වුලූ දෝවණිය පරිපූර්ණව කිරීම. වකස්රතුල් ඛුතා ඉලල් මසාජිද්. වැඩි අඩි තබා පල්ලිය වෙතට පියමන් කිරීම. වන්තිදාරු සලාති බഅද සලා. සලාතයෙන් පසුව සලාතයකින් පසුව තවත් සලාතයක් බලාපොරොත්තුවෙන් රැඳී සිටීම. ෆදාලිකුමුර් රිබාත්. මෙයයි එම යහකම් යනුවෙන් නබි නායකතුමා පවසනවා.